මම බුත්තලින් ආවේ මගේ දරුවා මේ ජීවත් කරන්න බෑ කිව්වා. දවස් 7ක් ඕනනම් ජීවත් වෙයි කිව්වා. මේ බබා හිටියේ ඔක්සිජන් වලින්. ඒ කියන්නේ මේ බබා හම්බෙච්ච ගමන් එක දවසයි ළඟ තියාගන්න දුන්නේ. කකුල් දෙක නිල් වෙලා ඔක්සිජන් මදි කියලා බබාව දැම්ම බේබි කාමරේට. ඊට පස්සේ මේ බබා හිටියා රුෂ්ණත්වයේ ගියේ 30ට මේ 30ටත් පස්සේ 55ට වගේ උපරිම 55යි 60යි වගේ ආවේ. ඊට පස්සේ මේ මැෂින් දවස් 9ක් වගේ තියලා මේ මැෂින් ගලවුවා. ඊට පස්සේ කිව්වා මේ ස්වභාවික උෂ්ණත්වයට බබා මේ ඔක්සිජන් එකට දාන්න බෑ කියලා. ඕනනම් එහෙම දවස් 7ක් දවස් 8ක් ජීවත් වෙයි කිව්වා. ඊට පස්සේ මේ අපේ නාංගේ TikTok එකේ දැකලා මෙහෙම තැනක් තියෙනවා අක්කා හොඳයි ගිහිල්ලා බලලා මේ එන්නේ කියලා. ඊට පස්සේ මම ඒ විශ්වාසයයි මගේ පවුලේ අයත් එක්ක මම ආවා මෙතෙන්ට. ඒ විශ්වාසයෙන් මද ජේසුස් වහන්සේ මගේ දරුවට සුවය දුන්නා. Praise God. කොච්චර දවස්ද දැන් සුවය දීලා? දැන් මාස එකමාරක් වෙනවා දරුවට අඬා ගන්නවා බැරුව දරුවට තිබුණේ. මේ දැන් හොඳට අඬලා මේ බබා හොඳට ඉන්නවා දැන්. පාලකතුමා මේ දරුවව පරීක්ෂා කරපු වෛද්‍යතුමා විදේශගත වෙච්චියලු. එව නේද? ඔහු ආවට පස්සේ ආවට පස්සේ කිව්වා දරුවට ජීවත් වෙන්න මේ නහරවාගෙන් සප්ලයි එකක් දෙනවා කිව්වා. නෑ දරුවා ජීවතුන් අතර ඉන්නවද කියලා ඔහුට විශ්වාස කරන්න. ඔහුට විශ්වාසය මේ එයා හිටියේ නෑ. ඊට පස්සේ මේ එයා ඊට පස්සේ විශ්වාස කරේ නෑ කිව්වා මෙයා ජීවත් වෙයිද නැද්ද කියලා. අම්මා ලොකු විශ්වාසයක් තියෙන මේ වගේ ළමයි මේ ජීවත් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ පාලකතුමා දේවස්ථානයට ඇවිල්ලා යාඥා කරගෙන ගියයින් පස්සේ දරුවාගේ නාරවල් ශෛලවල් ඒ කියන්නේ ජීවත් වෙන්නට අවශ්‍ය කරන නාරවල් ශෛලවල් ඇති වෙලා කියලා වෛද්‍යවරු පවසලා තිබ්බනේ. කොහොමද කියන්නේ පොඩ්ඩක්? එහෙනම් බබාට ජීවත් වෙන්න මේ නහරවාගෙන් සප්ලයි එකක් දෙනවා කිව්වා. දෙවියන් වහන්සේ දීලා තියෙන සප්ලයි එක. දෙවියන් වහන්සේගේ මහිමේ වේවා.